කතා කරන්න යන්නේ උමන්දාව ගැන සැඟවුණු රහස් කිහිපයක්. අපි රහස් කිහිපය කතා කරන්න කලින් අපි බලමු උමන්දාව ගැන විස්තරයක්. උමන්දාව පිහිටද ඉන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. කොළඹ ඉඳන් යන කෙනෙක්ට කිලෝමීටර් 100කට ආසන්න දුරක් යන්න වෙනවා. ඇත්තටම මේ උමන්දාවේ අරමුණ වෙලා තියෙන්නේ බෞද්ධ ධර්මයේ ජීවිතයට යොදා ගන්න ඉගැන්වීම, සරල නිදහසක්, ස්වයංපෝෂිත ජීවිතය හඳුන්වා දීම. උමන්දාවේ ආධ්‍යාත්මික ජීවිතය ගැන කිව්වොත් භාවනා, බණ සහ ධර්මය ඉගෙන ගන්න පුළුවන් නිහතමානී සහ නිහඬ පරිසරයක් තමයි වටපිටාව විදිහට පිහිටලා තියෙන්නේ. මානසික සංසුන්ව ලබා ගන්න හොඳම ස්ථානයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ස්වයංපෝෂිත ගම්මානයක් විදිහට උමන්දාව තුළ ආහාර නිෂ්පාදනය කරනවා, රසායනික ද්‍රව්‍ය භාවිතා නොකර කෘෂිකර්මාන්තය කරනවා, සෞඛ්‍යයට හිතකර ආහාර නිෂ්පාදනය කරනවා. තාක්ෂණය ගැන කිව්වොත් සූර්ය බලය භාවිතා කරනවා, ජල සුරක්ෂිත කරන පද්ධති භාවිතා කරනවා, පරිසරයට හානියක් නොවන ජීවන රටාව පවත්වාගෙන යනවා. අපි දැන් බලමු උමන්දාවේ සැඟවුණු රහස් මොනවද කියලා. පළවෙනි රහස් තමයි සම්පූර්ණම නිහඬ පරිසරය. උමන්දාවට ගියාම හිතෙන්නේ වෙනම ලෝකයක් වගේ. ශබ්ද දූෂණය නැති කරලා දුරකථන සෝෂල් මීඩියා වලින් ඈත් වෙලා තියෙන ගම්මානයක් විදිහට මේක සලකන්න පුළුවන්. මේක මනසට ලොකු විවේකයක් විදිහට මේ ගම්මානය හඳුන්වන්න පුළුවන්. දෙවැනි රහස තමයි සමතුලිත ජීවිතය යන සංකල්පය. කෑම, නිින්ද, වැඩ සියල්ලම සීමාවෙන් අඩු දේවල් වලින් සතුටින් ජීවිතය කියන එක ඉගැන්වෙනවා. තුන්වෙනි එක තමයි සම්පූර්ණ ස්වයංපෝෂිත පද්ධතිය. පිටතින් ගොඩක් දේවල් ගන්නෙ නෑ. ගොවිපලේම කෑම නිෂ්පාදනය කරනවා. ඒ නිසා ඒ කෑම අපතේ යෑමට ඉඩ දෙන්නේ නෑ. අපතේ යෑම සිදු වුණොත් එහෙම ඒකට දඩ නියම කරනවා. තුන්වෙනි රහස තමයි සරල නීති සහ ගැඹුරු අරුත. නිහතමානී ඇඳුම් භාවිතා කිරීම, නිහතමානී හැසිරීම පවත්වාගෙන යාම. පස්වෙනි රහස තමයි භාවනාවෙන් ජීවිතේ වෙනස් වීම. බොහෝ අය කියනවා උමන්දාවට ගිහින් ආපසු එනකොට මනස සංසුන් වෙලා, ස්ට්‍රෙස් අඩු වෙලා, ඒ වගේ හේතු කියනවා. ඒකට ලොකුම හේතුව වෙනවා ඇත්තේ මෙහි උමන්දාවේ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒකාකාරී ජීවිතයෙන් දවසක් හරි මිදිලා මේ උමන්දාවේ එක දවසක් ගත කරනවා කියන්නේ ඇත්තටම භාවනාවක් වගේ තමයි. ඔයගොල්ලෝ දැන් උමන්දාවේ ගිහිල්ලා තියෙනවද නැද්ද කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකකුත් දාන්න. උමන්දාවේ යනවා නම් යන්න වාලේ ගිහිල්ලා වැඩක් නැහැ. ඒවැය තියෙන නීති පිළිපදින්න ඕනි, පරිසරය රැක ගන්න ඕනි. ඒ දේවල් වලට අනුගතව මේ උමන්දාවේ සංචාරය කරන්න කියලා. ආධ්‍යාත්මිකත්වයේ ස්වභාව ධර්මයේ සරල ජීවිතයේ එකට එකතු වුණු ගම්මානයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. රහස් කියන දේවල් ඇත්තටම සරල ජීවිතයේ තියෙන තවත් එක සතුටක් විදිහට හඳුන්වන්න පුළුවන්. උමන්දාව ගැන තියෙන රහස නිකන් රහස් නෙවෙයි. ඒවා ජීවිතය එක්ක සම්බන්ධ වෙලා තියෙන රහස් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ රහස් උපයෝගී කරගෙන අපේ ජීවිතය සාර්ථක කර ගැනීමට හැකියාව ලබා ගන්න පුළුවන්. එහෙනම් දැන් උමන්දාව ගැන විස්තරයකුත් කිව්වා. තව උමන්දාවේ රහස් පහකුත් කිව්වා. එහෙනම් කට්ටිය සතුටින් පරිස්සමෙන් ඉන්න. සත්තු ගැන විස්තර දැනගන්න මේ channel එකට සෙට් වෙන්න. අලුතෙන් ඩ්‍රාමා, TV series, කොරියන් ඩ්‍රාමා ගැන විස්තර දැනගන්න මේ channel එකට සෙට් වෙන්න. එහෙනම් අපි ගියා අලුත් වීඩියෝ එකකින් නැවත සෙට් වෙමු.